වාගේ දෙවිදු නිසා හදේ සතුටින් ඔබ පස්සෙසමිවා ගැදවුම් කරු ඔබම නිසා මුළු ආත්මයෙන් ශක්තියෙන් මුදින් නමදිනි මාදෙව් සමිවා විශ්වයේ බැලුම් කරවාදනි ඔබටයි මේ ස්තුතියි පසසාදම් ඔබේ නාමය වදිනි ඔබ තුම ඇතිනි සුද්ධ උත්තම පියතුමන්ගේ ලංකා ගමන සිදුවන්නේ අද දවසේදී මේ වෙනුවෙන් බොහෝ දේවල් සූදානම් කරගෙන තිබෙනවා විශේෂයෙන්ම විශේෂ සැලසුම් ගණනාවක් තිබෙනවා රථවාහන සැලසුම් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා මේ දිනයන් තුලදී ඒ වගේම ආරක්ෂක අංශ විශේෂ වැඩපිළිවෙලක් යොදා තිබෙනවා පොලිස් නිලධාරීන් 24000කට ආසන්න ප්‍රමාණයක් ත්‍රිවිධ හමුදාවේ තවත් මෙවැනි ආරක්ෂාව සපයන්න බොහෝ පිරිසක් සම්බන්ධ කරගෙන තිබෙනවා ඒ වගේම කටුනායක අධිවේගී මාර්ගය සාමාන්‍ය ජනතාවට විවෘත කර තිබෙනවා ඒ කියන්නේ වෙනදා යන්නට බැරි වුණු රථ වාහන වලට පවා ගමන් කිරීමේ අවස්ථාව සුවිශේෂිත අවස්ථාව සියලු දෙනාටම ලැබී තිබෙනවා මගධ දෙපස ජනතාව රැඳී සිටිනවා අද දවසේ මේ උතුම් දෙය දැක බලා ගැනීමට මේ සියලු කාරණා ගැන අපි පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා අපසරා. ඔව් සමීර අතනම කියන්න ඕන ජාති ආගම් කුල භේද මේ කිසිවක් නැතුව අපි ශ්‍රී ලාංකික කියන හැඟීමෙන් තමයි ඉන්නේ. අද දවස් අපිට බොහොම විශේෂ වෙනවා. අපි හැම කෙනෙක්ම ජාතියක් විදිහට ගත්තාම එක ජාතියක් ශ්‍රී ලාංකික. එතකොට අපි හැම කෙනෙක්ම කතා කරන්නේ ප්‍රේමය, ආදරය, දයාව, කරුණාව මේ කියන සියලු කාරණාවන් ගැන. ඒ නිසාම තමයි පාප වහන්සේගේ ශ්‍රී ලංකා ගමන අපිට මේ තරම්ම සුවිශේෂී වන්නේ. ඒ නිසා සජීවීව මේ සියලු දේවල් දැක බලා ගන්න සජීවීව ඔබේ දිනෙත් වාසනාවන්ත වෙලා තිනවා. අපි වාසනාවන්තයි සමීර මේ මොහොත දැක බලා ගන්න. ඒ නිසාම අපි ආරාධනා කරනවා සිරස ටීවී එක එකතුලා ඉන්න මේ මොහොත ඔබේ සියසින් දැක ගන්න ඔබේ ජීවිතයට මේ මොහොත එකතු කරගන්න. මේ පුංචි රටට කොයිතරම් උතුම් දෙයක්ද මේ පුංචි රටට මුළු ලෝකයේම නැවත වතාවක් අවධානය යොමු කර ගන්නට අද දවසේ හැකියාව ලැබෙනවා සියලු විදේශ මාධ්‍ය මේ ආවරණය කරනවා මේ තුලින් මුළු ලෝකයටම ලංකාව කියන රටක් තිබෙනවා කියන පණිවිඩය ගෙන යන්නට ලෝකයේ සිටින සමස්ත ප්‍රජාවටම අපේ රට ගැන අවධානය යොමු කරන්න හොඳ අවස්ථාවක් කියන දේ සඳහන් කරන්න ඕනේ. මාධ්‍ය මෙහෙවර සිදු කරන මාධ්‍ය ඒකකයකට තමයි මේ දැවැන්ත වගකීම කාර්යභාරය ලැබී තිබෙන්නේ. මේ රටක් විදිහට අපි කොයි ආකාරයටද අපේ රට සහ මෙම සංචාරය මූලික කරගෙන ලෝක ජනතාවට මේ පණිවිඩය ගෙන යන්න සූදානම් කරගෙන තිබෙන්නේ. පිටුමිනිය ගැන අපිට පැහැදිලි කරලා දෙන්න. සමීර දැන් පහුගිය දවස්වල අපේ රටේ අපට අහන්න ලැබුණු ශෝකනීය දෙයක් තමයි අපේ රට පිළිබඳ මුළු ලෝකවාසී ජනතාව දැක්කේ අපි මහා ම්ලේච්ඡ ජනතාවක් විදියටනේ. බොහෝ යුරෝපීය රටවල් අපි දිහා බලලා කිව්වා
මිනිස් අයිතිවාසිකම් කඩ කරන කිසිම නීති ගරුක භාවයක් නැති නිකම් ම්ලේච්ඡ බවින් හැසිරෙන ජනතාවක් තමයි යුද්ධයක් තිබුණා ඒ සම්බන්ධව. දැන් පාප්පහන්සේ කෙනෙක් එද්දී ඒ රට දිහා බලන කෝණයත් ජාත්‍යන්තරේ වෙනස් වෙනවා සමීර. ඒ කියන්නේ පාප්පහන්සේ ඒ සුද්ධෝත්තම පාප්පහන්සේ එක පැත්තකින් උන්වහන්සේගේ සුද්ධවන්ත භාවය, උන්වහන්සේ ලෝක කතෝලික ප්‍රජාවගේ නායකයා. ඉතින් උන්වහන්සේ එන්නේ යහපත් රටකට කියන ඒ හැඟීම මිනිසුන් තුල තියෙනවා ජාත්‍යන්තරය තුල. ඉතින් එතකොට මං හිතන්නේ අද ප්‍රථමනේ පුංචි මට අවස්ථාවක් ලබා දෙන්න. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මේ ඔබ දකින්නේ සූදානමින් පසු වෙන අවස්ථාව. ඒ මොහොත සුද්ධෝත්තම පියතුමන් බැහැ දකින්න බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන සිටිනවා. රාජ්‍ය ගෞරවය පිළිගැනීම සිදු කරන්නට ත්‍රිවිධ හමුදාව සීරුවෙන් රැඳී සිටිනවා. අපි ඒ පිළිබඳව ඔබට මතක් කර දෙනවා. රැඳී සිටින්න අප සමග නිරන්තරයෙන්ම පියතුමනි අපි නැවත වතාවක් සාකච්ඡාවට යමු. ඔව් සමීර. එතකොට දැන් පාප්පහන්සේ අපේ රටට ගොඩ බැසීමත් සමග මං හිතන්නේ ජාත්‍යන්තර ප්‍රජාව අපි දිහා මෙතෙක් බලපු කෝණය වෙනස් කර ගනීවි බොහෝ දුරට. ඉතින් ඒ වගේම තමයි දැන් පාප්පහන්සේ ඇවිල්ලා උන්වහන්සේ අපේ ජනතාවගේ හරසර ලබද්දී ඒ වගේම අපේ ආගන්තුක සත්කාර ලබද්දී උන්වහන්සේ දකිද්දි මේ ජනතාව කොයිතරම් උන්වහන්සේට ආදරේද කියලා උන්වහන්සේ අද දවසේ හෙට දවසේ එහෙම නැත්නම් උන්වහන්සේ පසු කාලේදී අන් රටවල සැරිසරද්දී එහෙම නැත්නම් රෝමේ කතිකාවන් වලට සහභාගී වෙද්දී අපේ රට ගැන බොහොම හොඳ ආකාරයෙන් කතා බහ කළාවේ උන්වහන්සේ අපේ ජනතාවගේ තිබෙන්නා වූ ආගන්තුක සත්කාර ආදරය. එතකොට මං හිතන්නේ අර මෙතෙක් ලෝක ප්‍රජාව අපි දිහා බලපු ම්ලේච්ඡ ස්වභාවය නැති වෙලා පාප්පහන්සේත් අපිට හොඳයි කියනවනේ කියන ඒ හැඟීම මුළු ලෝක ප්‍රජාවම අපි දිහා දකීවි. ඒක මං හිතන්නේ අපේ රටට යුරෝපීයන් මෙතෙක් කල දැකපු දැක්ම වෙනස් කරන්නට ලොකු අවස්ථාවක් වෙනවා මේ අවස්ථාව. මං හිතන්නේ අපේ රට දිහා ලෝක ප්‍රජාව බොහොම ලස්සන දසුනකින් ලස්සන පින්තූරයකින් අද ඉඳලා බලන්නට පුරුදු වෙයි කියන දේ මම දකිනවා. ඉතින් ඒක අපේ රටට පාප්පහන්සේ ගමනයත් සමග ලැබෙන ඊටාම උතුම් දායාදයක්. මේ සූදානමින් පසු වෙන අවස්ථාව කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපළේ සූදානමින් ඉන්නවා. උන්වහන්සේ ෂෙපර්ඩ් 1 ගුවන් යානයෙන් ලංකාවට සම්ප්‍රාප්ත වීමට නියමිතයි. ඒ සුවිශේෂිත මොහොතට අපේ රටේ බොහෝ දෙනෙක් net යොමා බලා සිටිනවා. මේ ඇත්තටම ලංකාව පාප්පහන්සේ පාද ස්පර්ශය කරන දේ ඔබතුමා සඳහන් කරපු ආකාරයටම මේ මුළු ලෝක ප්‍රජාවටම නැවත නැවතත් අපේ රට පිළිබඳව ඇස් යොමා බලන්නට මේ රටේ පාරිශුද්ධ රටක් කියන දේ පිළිබඳව පණිවිඩය කියන්නේ මේක හොඳ වේවලම. මොකද සුද්ධෝත්තම පියතුමන් ලංකාවට එන්න තීරණය කරපු අවස්ථාවේදී විවිධ අය අදහස් දැක්වා යන්න එපා ලංකාවට, මේ සංචාරය අත්හිටුවන්න කියන දේ විවිධ බලපෑම් කරත් සුද්ධෝත්තම පියතුමන් ඒකමතිකව තීරණය කරා නෑ මම ලංකාවට යනවා කියන දේ. මේ තුල අපේ රටට ජාත්‍යන්තරයට ඉහළ පණිවිඩයක් සුද්ධෝත්තම පියතුමන් ලබා දෙයි කියන දේ අපි බලාපොරොත්තු වෙන. ඒක නිරන්තරයෙන්ම ලැබෙනවා. අප්සරා. ඔව් ගුවන් තොටුපළ මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලා තියෙන මේ මොහොත දැක බලා ගන්න අපි හැම කෙනෙක්ම සූදානම් වෙලා ඉන්න වෙලාවේ සමීර ඉතිහාසය වෙනස් කරන අවස්ථාවක් මේක. ඒ නිසා සුවිශේෂී සංදිස්ථානයක් මේක ශ්‍රී ලංකාවට. ඒ නිසා ජාතියක් විදිහට අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකිකයන් විදිහට අපි හැම කෙනෙක්ටම මේක බොහොම වටිනා අවස්ථාවක්. තව සුළු මොහොතකින් ඒ වාසනාව අපේ රටට උදා වෙනවා. උන්වහන්සේගේ පාද ස්පර්ශය අපේ ශ්‍රී ලංකාව ලැබුණා. ඉතින් මේ මොහොත බොහොම සුවිශේෂී අවස්ථාවක් වගේම බොහොම සුවිශේෂී මොහොතක් වෙනවා. ඒ නිසාම අපි ආරාධනා කරන අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. අපිට කතා කරන්න තව බොහෝ දේවල් තියෙනවා. සමීර අපි කතා කරමින් හිටියේ ඉතිහාසය පිළිබඳව. අපි සඳහන් කරා මේ යුරෝපයෙන් ඈත් වෙලා බිහි වෙච්ච සුද්ධෝත්තම පියතුමෙක් ආජන්ටිනාවෙන් බිහි වෙන්නේ. මීට ප්‍රථම අවුරුදු 1272කට කලින් තමයි දෙවැනි ග්‍රෙගරි සුද්ධෝත්තම පියතුමන් බිහි වෙන්නේ සිරියාවේ. ඊට මේ අවුරුදු මේ දැන් 1272කට පස්සේ තමයි දැන් මේ ආජන්ටිනාවෙන් කෙනෙක් මේ විදිහට සුද්ධෝත්තම පියතුමෙක් විදිහට ඔසවා තබන්නේ. මම කැමති දැනගන්න මේ ශාන්තුවරු පිළිබඳව අපි කතා කරනවා. කාඩිනල් වරු පිළිබඳව අපි කතා කරනවා.
කවුද මේ ශාන්තුවරු විදියට සැලකෙන්නේ? මොකද්ද තිබෙන වැදගත්කම? මම අහලා තිනවා බොහොම ප්‍රබල ශාන්තුවරු හිටියා. අපි කතා කරන ඍෂිවරු වගේ ශාන්තවරු හිටියා. මේ අය කවුද කියන දේ මට පැහැදිලි කරලා දෙන්න කෙනෙක් පියතුමනි. ප්‍රථමයෙන්ම මේ ශුද්ධෝතම පියතුමා කියනවා මන් දිහේ සුපර්මෑන් කෙනෙක් වගේ බලන්න එපා. මමත් සාමාන්‍ය මිනිසෙක්. ඔබ වගේ මිනිසෙක්. ඒ වගේම දිලිඳුන් අතර දිලින්දෙක්. මේ සමීර දැකලා තියෙනවද මංගල්ල? කතෝලික පල්ලියේ කොඩි ගස් උස්සලා සාන්තුවරේට තියෙන මංගල්ල